ලෝකේමස් ඔන්න අද ගෙන තින්නේ ඩෙත් පාක් කියන ගේම් එකේ පළවෙනි එපිසෝඩ් එක. ඔන්න එහෙනම් හොරර් ගේම් කැමති හොරර් ගේම් වලට කැමති කට්ටිය අපේ පැත්තට සෙට් වෙන්න. අපි දිගටම හොරර් ගේම්ස් කියනවා. ඔන්න අද ගෙනල්ලා තින්නේ අපි ඩෙත් පාක් කියන ගේම් එකේ එපිසෝඩ් එකක්. හරි. අපි එහෙනම් ගේම් එක ගාලම් බලමු මොකද්ද ගේම් එකේ තත්ත්වය කියලා. හරි. අපි normal දාගෙන කන්ටිනියු දෙමු. ස්ටාර්ට් ගේම් දීලා අපි මුලින්ම දින ෆ්‍රෙන්ඩ්ස් මම හිතන්නේ පාක් එක සීන් එක. හරි පාක් එක අපි මොකද්ද කරන්න තියෙන්නේ කියලා බලමු ෆ්‍රෙන්ඩ්ස්. හරි. අපි මෙන්න පාක් එකේ කැලේට හරි එන්නම් පොඩ්ඩක් නිදාගෙන හිටියේ ෆ්‍රෙන්ඩ්ස්. එකපාරම මේ ගැව්වනේ කවුද මේ දොරට ගහන්නේ? අයියෝ කවුද මේ අපතේ දොරට ගහන? අයියෝ නින්ද යනකොටමනේ ගැහුවේ. අයියෝ වෙලාව කීයද බලන්න ෆ්‍රෙන්ඩ්ස්. 12යි. කවුද යකෝ මේ 12ට මේ කොල්ලෝ නිදා ගන්න වෙලාවට කවුද යකෝ මේ දොරට ගහන්න මැරෙන්න හදන්න ඉඳගෙන එකක් දෙකක් නෙමෙයි ෆ්‍රෙන්ඩ්ස් බලන්න කී පාරක් ගහනද කියලා. මුට්ට මම ලොක් කරලා ෆ්‍රෙන්ඩ්ස් මම හිතන්නේ අම්ම ලොක් කරලා ගිහින් තින්නේ හාමුදුරේ දොර. හරි මොකක්ද දන්නේ අම්මත් දන්නේ නෑ. අම්ම වෙන්න බෑනේ. අම්ම ඔහොම ගහගෙන යහනේ නෑ. අම්ම නම කියලා කතා කරනවා ෆ්‍රෙන්ඩ්ස්. හරි මොකද්ද කරන්නේ අපි මොලේ පාචි අඳයට හංගෙමු. හරි ෆ්‍රෙන්ඩ්ස්. අඩෝ කවුද ඕකේ ෆ්‍රෙන්ඩ්ස්. අඩෝ මේ එහා ගෙදර අංකල්ද? මම නිකන් සැකේ වගේ එහා ගෙදර අංකල් මොකද මේ ඇටින්නේ කියන්නේ? මොකද එහා ගෙදර අංකල්ගේ කකුල් දෙකේ සයිස් එක තමයි ওই වගේ තියෙන්නේ. පත්ත කකුල් දෙකනේ මිස් බලන්න. කවුද කියලා බලමු ෆ්‍රෙන්ඩ්ස්. අපි නැගිටලා ෂණික නැගිටිමු. නැගිටිමුද ෆ්‍රෙන්ඩ්ස් මොකද කියන්නේ පොඩ්ඩක් බලමු. දොර ඇරලා තිබ්බේ ෆ්‍රෙන්ඩ්ස්. අපිට යන්න තිබ්බේ හැබැයි හොඳ අර අල්මාරියෙන් එල්ලුම් කීපයක්. අල්මාරියට දුන්නේ ෆ්‍රෙන්ඩ්ස්. අල්මාරිය නේ ෆ්‍රෙන්ඩ්ස්. සෝරි ලාචුව. හරි අපි අඩුව ලාජිදිව කාමරේ කීයක වුණේ කියන්නේ ඌ ගෙදරට පැනලාද අපේ ගෙදරට? අම්මා මොකක් කරවද දන්නේ අම්මට මොකක් කරවද දන්නේ. අපි ෂණික එළියට යන්න ෆ්‍රෙන්ඩ්ස්. මොකද්ද අපි ෂණික එළියට යන්න ෆ්‍රෙන්ඩ්ස්. මොන හරි වෙලක් දන්නේ අම්මලට පවුලයට. හරි no way මගේ ගෙදරකෝ මගේ නේ අපේ තාත්තගේ ගෙදරකෝ. අපේ ගෙදරකෝ. අයියෝ අපේ ගෙදර නෑ. කොහෙද මේ ඩෙත් පාක් කියන එක ආවේ? අනේ දෙවියනේ අපේ ගෙදර නෑ. අයියෝ අනේ අපේ ගෙදර දැන් මං එකපාරම ඉඳන් ආවේ මොකද මේ ඩෙත් පාක් කියන මේ කොල්ල පිටි අලුතෙන් ඩෙත් පාක් කියලා මේකක් දෙන්නද? අන්න අම්මද ගෑනේ. අපි කොල්ල පිටි ඉන්න තාක්කල් මෙහෙම පාක් කියන්න තිබ්බේ නෑ. හරි වෙස් අපි යමු එහෙනම් ඇතුළට පොඩ්ඩක්. නැතු වෙන පාරක් නෑ නේ මේස අපිට යන්න. අපි යමු කෙලින්. කෙලින් ගිහලා හොට යනකොට කරන්න දෙයක් නෑ මේස. අපි යමු කෙලින් යමු මේස අපි. ඔය ගියත් හරින්න හොඳ නෑ. අපි කෙලින් යන්න ඕනේ. අට්ටෝ සිරාවට මූ එකවර හැරෙව්වයි කියන්නකෝ මං කියන එක ඇහිලා වගේ. අඩෝ සිරාවටම ට්‍රේන් එකේ ඕකේ. අන්න අරු. අටෝ මේ එහා ගෙදර අංකල් නෙවෙයි. එහා ගෙදර අංකල්. මේ අංකල් මං හිතුවා මේ අංකල් සයිකෝ කියලා. මේ අංකල් රෑටෝ ඇඳන් හැමදැනම ඇවිදිනවා. මේ පාර මොකද මේ පාක් එක ගන්නේ? හරි අපි බලමු. අට්ටෝ සිරාවට මේ පාක් එක කැඩිලා තිබුණේ මේ බලන්නකෝ. අට්ටෝ සිරාවටම මේක තියෙන අංශක 45 විතර ආනතියකින් තියෙන ෆ්‍රෙන්ඩ්ස්. හරි අට්ටෝ සිරාවට මේ අට්ටෝ වන්නරු වෙනවා. අට්ටෝ වෙන්න 100 එනවා. අනේ මාව වේගන්න. අට්ටෝ මේ කරන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. එහා ගෙදරටත් එහා ගෙදර අංකල්ට අපි පාඩමක් ගන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. එයා හිතන් ඇති අපි මේ මාසයක් දාගත්තාම අපි දන්නේ නැහැ කියලා. අපි තියෙන විදියෙම තේරෙනවා ෆ්‍රෙන්ඩ්ස් මේ අර මේ කොන්ද වකුඩු මීයයි කියලා. හරි එහෙම කියන්න හොඳ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. හරි අපි යමු වීඩියෝ එකට. හරි අපි ආයමු එළියට. ආයෙ ගෙදර නැහැ කියන්න පුළුවන්. ආයෙ ගෙදර නැහැ. මම ඉපදෙනකොට ගෙදර තීරුනේ ආයෙ ගෙදර නැහැ. මම දැන් මේ පාක් එකේ ජීවත් වෙන්න ඕන. හරි කාඩ් එක නෑ මං හිතන්නේ කාඩ් එක අපේ ළඟ ෆ්‍රෙන්ඩ්ස්. හරි යමු කෙලින්ම ඉදිරියටම යන්න ඕන. ආයි සැලනවද? ජීවිතේර නෑ ෆ්‍රෙන්ඩ්ස්. ජීවිතේර නෑ. මේක තියෙන අර කෝච්චි තියෙන්නේ. කෝච්චි කොහෙද තියෙන්නේ? ට්‍රේන් ට්‍රේන් මේ පැත්තේ යනවා. මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස්. හරි ට්‍රේන් කිව්වට බෑ මේක ට්‍රේන් එක කෑලෙන් තියෙන්නේ. හරි මෙන්න මේකට මම හිතන්නේ දාගන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. බලමු ටිකට් එක දාගෙන. අට්ටෝ දාන්න බෑ. දාපන් යමු මේක. වැටියන් ආන් ඒ බයි තියාගන්න. අට්ටුව මෙන්න කෝච්චිය යනවා. අන්න වැට්ටා. යෝ මොකක් රතු බටනවා නේද? අපි ගිහින් බලමු මොකද්ද මේ වැටුනේ කියලා. වැටුනේ නෙමෙයි. එතන කැඩුනේ මොකද්ද කියලා බලමු මොකද්ද කැඩලා තියෙන්නේ කියලා. ආටෝ ලෑල්ලක් කඩාගෙන නේද? නෑ ලෑල්ල කඩාගෙන නෑ වැල්ලා තින්නේ. අයියෝ මේ ලෑල්ලට දැන් මොකද්ද කරන්නේ?
ලෑඩි කැඩුණාම මේක බාර ගන්න කෙනෙකුත් නැහනේ. දැන් මේ ලෑඩි ටික පරණ බඩු කඩේකට තමයි දෙන්න වෙන්නේ. ටොසිරාවටම හරි. අඩෝ මෙන්න හැරි පොටර්ගේ ඉස්කෝලේ හම්බුණා අපිට. නෑ නෑ හැරි පොටර් නෙමෙයි මේ අඩෝ මෙන්න මුවා අඩෝ මම කතාව කියවිත් අඩෝ ආයි මේක හරියන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. මම අපි ගේම් ඉල්ලනවා වගේ. මේ ලස්සන පුරා 15ක දවසේ ඇයි මෙහෙම අපිට කරන්නේ? ආයනෝ ෆ්‍රෙන්ඩ්ස් දැන් ආයි ගෙදර නැහැ කියන්න පුළුවන් නම් ෆ්‍රෙන්ඩ්ස් බලන්න මැජික් එකක් කරන්න ඕනේ. මම ගේම් දි කරනවා. ඕන් ඩ්‍රින් කට්ටු ආනේ එක්ක කරන්න ඕනේ. වල මේ දැන් දානෝනේ මම මැජික් එක කරන්න මොකද කියලා. මොකද අපේ දක්ෂතාව අපි එළිදැක්කොත් අපේ දක්ෂතාව එම් පෙන්වන්න ඕනේ නැහැ මේ අනිත් අය වගේ. අපි දක්ෂතාවය අපි ළඟ තියාගන්න. මොකද ඒක දක්ෂතාවය අපේනේ. ඒක පෙන්වන්න එකත් වැඩක් තමයි. හරි. අනම්මනම් වානම් ආතල් තමයි යෝනා. එන්න මෙතනින් මම හිතන්නේ මේ යන්න තියෙන මේ පාලමක් වගේ තියෙන ලෑල්ල පාලමේ ගහලා දැන්න යන්න තියෙන. හරි. අඩෝ සිරාවට මූ මෙතනින් යන්නත් බෑ ෆ්‍රෙන්ඩ්ස් මේ පාලම ගහත්තේ අයියෝ. ඇත ජීවිතේ මම ගනම් පැනලොක් ගන්න ෆ්‍රෙන්ඩ්ස්. අඩෝ වතුර බෝතල දුකද හම්බුනේ මම හරියට දෙකනේ වතුර බෝතල තමයි මම නම් හිතන්නේ. මොකක් හරි හොදන්න තීද්ද දන්නේ මොන හොදන්න තීද්ද දන්නේ අත හොදගෙන කන්නත් දන්නේ නැහැ තීන්නේ. කෑම කන්න දෙනවද දන්නේ නැහැ මිස් අපිට මේ අත හොදගෙන ඉන්න යන්න තියෙන්නේ. හරි. මෙන්න මෙතන තමයි අපි අරු අල්ලගත්තේ. කෝ වරන්ඩෝ වතුර බෝතලෙන් දමලා ගහන්නේ. හරිද? වතුර බෝතලෙන් දමලා ගහන්නේ. හරිද? කොහොම? පොඩ රවුමක් දාලා බලමුද ෆ්‍රෙන්ඩ්ස් රවුමට යන්න ගිහින් වංගු හරවනකොට මූ ඇවිල්ලා අපිට කොටුවට දුවන්න වෙද්ද දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. හරි. අටෝ සිරාවටම අඩෝ මේ බ්ලර් එකක් වගේ ආවේ තියෙන බ්ලර් කියන්නේ අර කියන්නේ එකපාර අර මේ කියන්නේ ෂැඩෝ වගේ ෂැඩෝ නෙමෙයි මේ කියන්න තේරෙන්නේ නැහැ ෆේස් මොකක්ද කියලා. හරි අපි ඒක දාලා නැහැ ෆේස්. හරි මෙහි මොනවක්වත් නැහැ. කෝච්චි පෙට්ටියක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. හරි ඒක දාලා නැහැ. අට්ටු සිරාවට මේ මොකද්ද? හරි අපි ගිහලා බලමු මොකද්ද මේ කියලා. සිගරට් බොන්න බෑ. බල්ලෝ ගෙනියන්න බෑ. මත්පැන් බොන්න බෑ. මත්පැන් නේද ෆ්‍රෙන්ඩ්ස්? ඔව් මත්පැන් බොන්න බෑ. කවුද කියන්නකො ෆ්‍රෙන්ඩ්ස් මේ වගේ ඒක යනකොට බල්ලෙක් අරන් යන්නේ. සිගරට් බොන්න පුළුවන්. බොන්නේ නැහැ නේ මිනිස්සු ඔය වගේ එකට. ඕක බිව්වොත් හිරවල තමයි මැරෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඇඩ්වෙන්චර් බෝට්. what? ඇඩ්වෙන්චර් බෝට් මේක? ඔයගේ මන්න හිතන්නේ ඒක ඇත්තටම ඇඩ්වෙන්චර් වෙන්නේ නැත්නම් ඒක ස්ටාර්ට් කරන්න පුළුවන්. අපිට ඇඩ්වෙන්චර් එකම බලා ගන්න තිබ්බ ෆ්‍රෙන්ඩ්ස්. හරි. ඒව දාලා නැහැ. අපි යමු මේ වතුර එක මොකද්ද කරන්න තියෙන්නේ බලන්න. හලෝ ෆ්‍රෙන්ඩ්ස් මේ ගහට මම බය වුණා ෆ්‍රෙන්ඩ්ස් දැන් දෙවෙනි පාර. අඩෝ මේක තුල මොකක්ද තියෙන්නේ? අඩෝ ඕකේ. අඩෝ හැමෝගෙම නෑ නේක. මොකක් හරි සීන් එකක් තියෙන මෙන්න මේ ආශ්‍යගේ පුකේ. හරි. ගහපන් පුතරක මේක. අඩෝ යන්න බෑ කියනවා. අඩෝ 35. ඕ මෙන්න මේක එකපාර මේ වුණා. रुको जरा सबर करो बोला धक्का मुक्की नहीं අරු අල්ලගමු ෂෙනික මල අඩෝ අල්ලගත්ත ඇතියන්දන් යෝ ලිස්සන්න හදන අඩෝ ඔන්න අරු අඩෝ සිරාවටම අඩෝ ඔළුව කියලා කියනවා ෆ්‍රෙන්ඩ්ස් අයියෝ මේක විශාල කරදරයක් වුණානේ තමුන් කවුද කියලා තමුන් දන්නද මං කවුද කියලා තමුන් කවුද කියලා තමුන් දන්නද මං කවුද කියලා ඈ තමුන් මං කවුද කියලා දන්නවනම් මොකක්වත් කරන්නේ නැහැ හරිද වේ හරිද හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් මොකද අපි කරන්නේ එක්ක මුට ගහනවද එක්ක අපි මේ පාක්කේ මේ ඉවර කළා දාමුද වඩ්ඩක් දෙන්න මේ අහිංසකව අපි ඉතිරි එපිසෝඩ් වලට තියාගමු නේ ෆ්‍රෙන්ඩ්ස් මොකද හිතන්නේ පළවෙනි කමෙන්ට් එකක් දාගෙන මම අනිවාර්යෙන් මෙයා මරණ වීඩියෝ එක ඔයාලට ඕන නම් අනිවාර්යෙන් ගේනවා ෆ්‍රෙන්ඩ්ස් කොහොම වුණත් ගේම් එක හැක් කරලා හරි ගේනවා ෆ්‍රෙන්ඩ්ස් බය වෙන්න එපා කොල්ලා ඉන්නවලක සේව් ගේම් ආඩෝ මම හිතන්නේ මේ ගේම් සෝන් එකක් හරි ඒවා දාලා නැහැ දැන් මේ කෝඩ් එක ගහගෙන තියෙන පුකේද කෝඩ් එක කොහෙද දාන්නේ කෝඩ් එක මේකද අඩුපොඩි අශ්වයාගේ පින්තූරයක් නේද මේ තියෙන්නේ පොඩ්ඩින් බලමු අඩෝ අශ්වයාගේ හරි මෙතන ගහන්න ඕන 37 ගහමුද ඩෝ කොළ පාටේ අඩෝ හරි දොර ඇරුණා මම හිතන්නේ ඩෝ නෑ තාම අරු පේන්නවත් නෑ ෆ්‍රෙන්ඩ්ස් ඩෝ අරු නෑනේ කෝබල් මූ අපි පේන්න ඇතුළට යන්න මුගේ ඕකේ අඩෝ ෆ්‍රෙන්ඩ්ස් මං ඇහැ කොනින් දැක්ක ෆ්‍රෙන්ඩ්ස් අරු මම ඉවසන ෆ්‍රෙන්ඩ්ස් බලමු අපි සීට් එකේ හැල්ල බලමු මට දුවලා බලමු ෆ්‍රෙන්ඩ්ස් මම නිය ඇහැ කොනින් වගේ දැක්ක ෆ්‍රෙන්ඩ්ස් මට හිතෙන්නේ හරිද දන්නේ මං ඇහැ කොනින් වගේ දැක්ක මම මනිය අල්ලන්නේ නෝ වගේ මම ඔය අංකල්ට කියලා තියෙන අපි කොළු සීන් අඩෝ සිරාවන මෙනෝ නේද මං කියලා තියෙන්නේ මේ කොල්ල පිටිහිට අපි මේ කොළු සීන් නැහැ කියලා හරි ෆ්‍රෙන්ඩ්ස් අපි ෂෙනික යමු ෂෙනික ගිහින් දොර අරගෙන දෙවෙනි එකට යන්ද
මොකද කියන්නේ හරි සටපට ගාලා යම් ෆ්‍රෙන්ඩ්ස් හරි වේගෙන් යන් දැන් ෆ්ලෑෂ් ගියා ආච්චිගේ මුණු බ්‍රා වෙලී ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස් හරි අපි මේක චැනල් එකකින් දොර අරගමු හරි ෆ්‍රෙන්ඩ්ස් හරි ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා එහෙනම් කොල්ලෝ අපි කියා peace खत्म बाय बाय टाटा गुड बाय गया